ඔන්න අපි ආවා මහවැලි මහා සෑයට. දැන් අපි ඔය රේල් පාරේ යන ගමනේ පොඩ්ඩක් රේල් පාරෙන් එළියට බහලා අපි අද මේ ටිකක් දුර ගෙවාගෙන තමයි මෙතනට ආවේ. රේල් පාර ඔය ටිකක් ඈතින් තමයි යන්නේ මෙතන ඉඳලා. නමුත් මෙතන එන්නම අවශ්‍ය බොහොම වටිනා කියන තැනක් නිසා තමයි අපි මෙතනට ඔයගොල්ලෝ අද එක් කරගෙන ආවේ. දැන් පේනවනේ මේ මහා යෝධ සෑය මට පිටිපස්සෙන් තියෙන. ඉතින් මේක දැක්කම නම් මට හිතෙනවා ඇත්තටම මේක මහා මේ කියන්නේ රුවන්වැලි සෑය වගේම මහා විශාල සෑයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් වැඩි ප්‍රසිද්ධ වෙලා නැහැ මේ සෑය. ඒ නිසා කවුරුත් වැඩි දන්නේ නැහැ. ඉතින් කවුරුත් මේක බලන්න එන්නෙත් නැහැ. ඒ වගේම එනවා අඩුයි. ඉතින් නමුත් මේ සෑයේ බොහොම ඉතිහාසයක් තියෙන නිසා තමයි මම මේ මෙතනට ඔයගොල්ලෝ අද එක් කරගෙන එන්න හිතුවේ. දැන් 1970 ගණන් වල සැලසුම් කළා මේ මහවැලි ව්‍යාපාරය ගාමිණී දිසානායක මහත්මයා ආරම්භ කරනකොට මේ ප්‍රදේශය තමයි ඉස්සෙල්ලම තෝරගන්නේ මේ කොත්මලේ ජලාශය නිර්මාණය කරන්න. එතකොට මේ කොත්මලේ ජලාශය නිර්මාණය වෙනකොට මේ අතන මේ ප්‍රදේශ මහා ගම්බීම් සිංහල ගම්බීම් තමයි තියෙන්නේ. එතකොට මේ වතුර පුරවන කාර්යයේදී මේ ප්‍රදේශයේම යටවීමට ලක් වෙනවා. අන්න ඕකෙදී පන්සල් 50ක් හරියටම යට වුණා කියලා කියනවා මේ ජලය පුරවපුවාම කොත්මලේ ජලාශයට. ඔයගොල්ලෝ බොහොම ප්‍රසිද්ධ තැනක් අහලා ඇති ඔය කඩදොර විහාරය කියලා කාලෙකදී අර මේ බුදු පිළිමේ මතුවෙන්නේ. අන්න ඒ විහාරයේ තියෙන ඔය පල්ලෙහා. ඉතින් ඔය වගේ පන්සල් 50ක් යට වෙනකොට ඒ පන්සල් 50 යටවීම එහෙම නැත්නම් ඒවට ගෞරවයක් දක්වන්න තමයි මෙන්න මේ මහවැලි මහා සෑය මෙන්න මෙතන මේ කන්ද උඩ නිර්මාණය වෙන්නේ. බොහොම යෝධ නිර්මාණයක්. නමුත් අදට තියෙන මේ මහවැලි මහා සෑය නිර්මාණය කරලා ඉවර කරගන්න බැරි වුණා කියලා. ඉතින් ගාමිණී දිසානායක මහත්මයාත් අපි අතරින් නැති වෙලා යනවා. පස්සේ පව් කාලයක මේ මහවැලි ව්‍යාපාරයේ අධීර වශයෙන් තමයි කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒවා සම්පූර්ණ වෙන්නේ නැති කරුණු හේතුවෙන් මේ සෑයත් කඩින් කඩ තමයි කියන්නේ සම්පූර්ණ වීම සිද්ධ වෙන්නේ. ඉතින් අද වෙනකොට මේ තත්ත්වයට මේ සෑය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔයගොල්ලන්ටත් පුළුවන් එන්න ගම්පලට ඇවිල්ලා ගම්පලේ ඉඳලා කොත්මලේ පාරේ ඇවිල්ලා කොත්මලේ ජලාශයට ඉහළින් තමයි මේ මහවැලි මහා සෑය පිහිටලා තියෙන්නේ. ඉතින් එන කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඇවිල්ලා මෙතනින් බොහොම ලස්සනට හැමතැනම පේනවා. වන්දනාමාන කරගෙන ඒ තැන් වලට ගෞරව පූජා කරලා යන්න පුළුවන්. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා මහවැලි මහා සෑයත් බලලම ඊට පස්සේ ආපහු යන් රේල් පාරට යන්න.
ඔය තියෙන්නේ කොත්මලේ ජලාශයේ වේල්ල. ඒකට ඒක අර එහා පැත්තේ කොණින්ම පේන්න තියෙන්නේ වාන්දරු ටික. වේල්ලේ ජලාශයේ ජල මට්ටම වැඩි වෙලා වාන්දාන කරලා ඒකෙන් තමයි වතුර ස්පිල් කරන්නේ. එතකොට මෙතන පුරවන ජලය නල මාර්ගයෙන් යටින් එළියලා ඉස්සරහා තියෙනවා විදුලි බල මණ්ඩලේ. නැත්නම් විදුලි බල ජනන මධ්‍යස්ථානයේ එතනට බටවලින් ගෙනියලා තමයි විදුලිය නිෂ්පාදනය කරන්නේ. එතනින් තමයි ජාතික විදුලි පද්ධතියට ඊට පස්සේ ඒ විදුලිය නැවත එකතු කිරීමක් සිදු කරන්නේ. ඉතින් මේක මේ මහවැලි ආස්පිටිය අපි කිව්වා වගේ පළවෙනිම ජලාශය වලින් එකක්. අපි දැන් ඉන්නේ ඇවිල්ලා ඉන්නේ කොත්මලේ ජලාශයේ ඉස්සරහට. ඒ කියන්නේ ජලාශයේ පිටවාන පැත්තට තමයි ඇවිල්ලා ඉන්නේ. ඒකට දැන් මගේ ඉස්සරහින් ඔය තියෙන්නේ කොත්මලේ මහ විශාල ජලාශය. ඒකට ඒකේ වේල්ල තමයි අපිට ඔය ඉස්සරහින් පේන්න තියෙන්නේ. එතකොට මේ කොත්මලේ ජලාශය තමයි ඒ කියන්නේ මහවැලි ව්‍යාපෘතියේ ප්‍රථම අධීරයේ පළවෙනියටම නිර්මාණය වෙච්ච වේල්ලක් තමයි මේ කොත්මලේ ජලාශය. සහ මේ වේල්ල එතනින් පස්සේ තමයි ටිකින් ටිකටම ජලාශ පල්ලයට නිර්මාණය වෙන්නේ. ඒක පළවෙනිටම අපි කොත්මලේ ජල කොත්මලේ ඊළඟට පොල්ගොල්ල ඊළඟට රන්දනිගල රන්දඹේ වික්ටෝරියා මේ විදිහට ජලාශ ගණනාවක් මෙතනින් එහාට මහවැලිගේ නිර්මාණය වෙලා යනවා. ඉතින් මේ ජලාශයෙන් ඕනනම් කෙනෙකුට දැන් මෙතනින් එහා පැත්තට ගියොත් නාවල පිටිය පැත්තට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පාරෙන් ගිහිල්ලා අටවාගේ පැත්තට යන්නත් පුළුවන්. ඉතින් ආපු එකේ හිතුණා මෙතන පොඩ්ඩක් නැවතිලා මේ ලස්සන තැනක් බලලා එතන උණුනේ කොටි තියෙනවා ඒවත් කාලා ඊට පස්සේ අපි නැවතත් මේ ගමනට අපි රේල් පාරට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු.